මිත්‍රවරුනි, ඔබ ඕනෑවට වඩා මිත්‍රශීලී, ඕනෑවට වඩා කරුණාවන්ත සහ ඕනෑවට වඩා සමාජශීලී වූ විට මිනිසුන් ඔබට අගෞරව කිරීමට පටන් ගන්නා බව ඔබ දන්නවද? ඔවුන් ඔබේ කරුණාව දුර්වලකමක් ලෙස සලකන අතර ඔවුන් ඔබ අම්බලමක් කියලා හිතන්න පටන් ගන්නවා. ඔබ හොඳ පුද්ගලයෙක් නිසා පමණක් ඔබ මෘදුයයි සිතමින් මිනිසුන් ඔබ අවතක්සේරු කිරීමට පටන් ගන්නවා. නමුත් ඔවුන් ඔබව ඕනෑට වඩා පහත් කළ මොහොතේ ඔවුන් ඔබේ සම්පූර්ණයෙන්ම වෙනස් පැත්තක් දකිනවා. ඒ මේතාක් ඔවුන් සූදානම් නොවූ පැත්තක් මිත්‍රෝනි. ඔබ සැමවිටම කරුණාවන්ත නම්, සැමවිටම ඔවුන් වෙනුවෙන් දේවල් කරන්නේ නම් ඔවුන් ඒ දිගටම බලාපොරොත්තු වෙනවා. අවසානයේදී ඔවුන් සිතනවා ඔවුන්ට ඔබෙන් ප්‍රයෝජනයක් ගත හැකියි කියලා. අන්න ඒ වෙලාවේ ඔබ ඉදිරියට යාමට පටන් ගත යුතුයි මිත්‍රෝනි. ඔබ ඉදිරියට ගොස් ඔවුන් කිසිදා නොදුටු පැත්තක් ඔවුන්ට පෙන්විය යුතුයි. ඔබ යහපත් නිසා, ඔබ ආදරය පෙන්වන නිසා ඔබ ඔවුන්ව ඉවසා සිටිය යුතුයි අදහස් වෙන්නේ නැහැ. ඔබට සලකන ආකාරයටම මිනිස්සුන්ට සලකන්න යන කියමනක් තියෙනවා නේද මිත්‍රෝනි? මට ඔයාට ගෞරවයක් දෙන්න පුළුවන්. හැම වෙලාවෙම ඔයාට ආදරය පෙන්වන්න පුළුවන්. නමුත් මට ඒ ගෞරවය ආපහු නොලැබුණොත් මම දිගටම කරුණාවන්ත වෙන්න බැඳිලා නැහැ. සමහර අය ඔබේ කරුණාව ලැබීමට සුදුසු නැහැ. සමහර අය පරීක්ෂාවට ලක්වීමට සුදුසුයි. ඒ වගේම සමහර අය ගෞරවය ඇත්තටම මොකක්ද කියලා අමාරුවෙන් හරි ඉගෙන ගන්න ඕනි. ඒ නිසා මතක තියාගන්න. ඔබට හොඳ හදවතක් තියෙන නිසාම ඔබ කාගෙන්වත් පහළට වැටිය යුතු නැහැ.